රංජන මොකද්ද බං දැන් අපි මේකට කරන්නේ? වැඩේ ඇත්ත බං. හේත් ඉතින් මං කොහොමද දන්නේ හොඳ කෙල්ලෙක් කියලා? මං කතා කළා විතරයි ආය යන්න ආවා. අනික මට හොඳට හීලා වෙලත් හිටියා. මං හිතුවා මුලින්ම සල්ලම් වෙච්ච කෙල්ලෙක් කියලා. දැන් නම් මට අනුම ගැන දුකයි. දුකයි කියලා බෑ. මේකට විසඳුමක් තියෙනවා. ඒ අහිංසක කියලා දඩාවතේ අරින්න පුළුවන්. උඹ ඒකේ බාර ගන්න ඕන. මට සන්ඩේගෙන් බේරෙන්නත් ඕන. අනේ මන් දන්නේ. ඉක්මනට කසාද බඳින්නත් බෑනේ.
බාවද? මොකද මෙච්චර රැවුනේ? බත් එක ටිකක් නිවිහෙන්නේ කතා කරන්නයි මං හිටියේ. තේ එකක් හදලා දෙන්නද? මට තේපාන්නේ. මං එන ගමන් යාළුවොත් එක්ක මගදී බිව්වා. උඹේ වැඩ පිළිවෙල ගැන මං කොහෙත්ම කැමති නෑ දුවේ. උඹේ හිතේ මොකද්ද ලොකු බරක් තියාගෙන ඉන්නේ? ඉස්සර වාගේ නෙමෙයි. වෙලාවකට මට හිතෙනවා කවුරු හරි හොයලා උඹ ඉක්මනට බඳලා දෙන්න. මට දැම්ම කසාද බඳින්න බෑ අම්මේ. ඇත්තම කියනවා නම් දුවේ මගේ හිතේ ලොකු බයක් තියෙනවා උඹේ ගැන. බරසාවට නොගියන මීට වැඩි හොඳයි කියලා හිතනවා. මේ දුක මම බාවගෙන ඉන්නේ බොහොම අමාරුයි. අම්මා මං ගැන දුක් වෙන්න එපා අම්මේ. අම්මා ඕනටත් වැඩිය මං ගැන කරදර වෙනවා. හොඳයි. මම මේ අවුරුද්ද අන්තිම වෙන්න ඉස්සෙල්ලා කසාද බඳින්නම්කෝ. අන්න හොඳයි දුවේ. ඔබ දැන් ලොකු ළමයෙක් නේ. අපිට වැඩි සමාජය ගැන තීරුම් බේරුම් තියෙනවනේ. Halo Ranjan, කොහොමද? කොහොමද? ඔය තාලෙන් අපි ගෙවල් පැත්තේ ආවේ නෑනේ. මේ දවස්වල ඉතින් දන්නේ නැද්ද වැඩනේ? රංජන අද ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕනේ. පොරොන්දු? ඒ මොකද? අපි ඉක්මනට බඳින්න කවද කියලා අද මට පොරොන්දු වෙන්න ඕනේ. බඳින්න ඉක්මන් වෙන්න ඉස්සෙල්ලා තව අපිට කියලා කොච්චර දේවල් තියෙනවද කරගන්න? ඒතේ අපිට කියලා කියක් තව හදාගත්තද මෙයා? ගෙවල් දොරවල් හදන්න ඉස්සරලා මට බය අපිට ළමයි අපිට හැදෙයිද කියලා.
මොකක්ද අනෝ මගේ කතාවේ තේරුම? එහෙම මොකුත් නෑ. අනේ රංජන් ඔයාට තේරෙන්නේ නැන්නේ මගේ හිතේ තියෙන ගින්දර. මට තේරෙනවා නෝ මට තේරෙනවා. ඒත් හැම දෙයකම පිළිවෙලක් තියෙන්න ඕනේ. ඔයා දන්නේ අනෝ මම අපි දෙන්න වෙනුවෙන් කොච්චර දේවල් පටන් ගන්න තියනවද කියලා. මාළු ගණන් මිනිස්සු එන්නේ නැහැ. ඒකත් ඇත්ත. ඒ වුණාට මචං මේ දවස්වල මිනිසුන්ට සල්ලි නැහැ. පඩි හම්බෙන්නේ 20 වෙනිදානේ. 20 වෙනිදාන් පස්සේව හරියයි. ඒක නෙමෙයි. ඊයාබර නෝනානේ. ඉස්සුවේ බැලිනෙත් නෝනා ඉතල ඇති මුහුදෙන් අල්ලපු ගමන් වෙන්නේ කියලා. ඔබ කියන්නේ අපි ගානේ කුඹු ගන්නට කියලා. ලොකු මාළු නැද්ද? ලොකු මාළු නෑනේ නෝනා. අලුත් මාළු ගන්නන. පාකුරුල්ල හිට ගන්න. බලපන්කෝ. අපි පොඩි මාළු ගෙනාවත් ඉල්ලන්නේ ලොකු මාළු. ලොකු මාළු ගෙනාවත් ඉල්ලන්නේ පොඩි මාළු. මල්ලේ. දන්නවද මං කවුද කියලා? යසියා. මේ ඒරියාවේ බිස්නස් කරනවා නම් මගේ ගාස්තු ගන්න ඕන. තේරුණාද? මම දැක්ක මචං. ඕක දවස් කීපයක් අපි බිස්නස් කරනවා බලන් ඉන්නේ. දැන් අපි ඕකට මොකද කරන්නේ? විදුර කැඩේ.
බලාගෙන වීදුරුවට ඔය පොඩි එක්කෙනා කැපෙයි. මම කිසරෙක් ඔය පොඩි එකා වීදුරුව බින්දී කියලා. මට හොඳ පාඩම්. පෙළගල්ලගේ දොරවල් වහගෙන ටීවී බලන්නේ නැතුව එක එකා ගෙට ගන්නවට. නොදරුවනේ අපි සල්ලි එකතු කරලා දෙන්න වීදුරුවක් ගන්න. ඔක්කොම නොදරුව තමයි. අනේ තවසලාගේ සල්ලි යන්නේ මගේ මුකුත් ආගන්න නේදුව. ඔච්චර කේන්ති ගන්න ඕනේ. අපි සල්ලි එකතු කරලා දෙන්නම් කිව්වනේ. අපි යමු අම්මේ. වීදුරුව ගැන දැන් කතා වැඩක් නැහැ. පවුල් පිටින් එනවා ටීවී බලන්න මෙතන ලැජ්ජ නැතුව. මින් පස්සේ මෙහෙර එන්න එපා. දැක්කද එයා කිව්වා අම්මලා දුර එනවා ටීවී බලන්න. ලෝකල් කලින් කිව්වනේ ඉවරයි. අපි යන්නේ නැහැ. අපි කිව්වනේ ඒක තමයි කිව්වා. හරි මෙච්චර ගණන් මොනවද? දුම ගෑණියෙක් තමයි ඒ ගෑණි. අපි සල්ලි එකතු කරලා වීදුරු අරන් දෙන්න හදුවම ඒ චණ්ඩුවට එනවා. අපි සල්ලි එකතු කරලා ටීවී එකක් ගමු. අපි එහෙමවත් කරන්න බලමු නේද? හැබැයි එයාට ඕනකම තිබුණේ කොහොම හරි ටීවී බලන්න ඉන්න මිනිස්සු නවත්තන්න. පොඩි ළමයි ඒක කොහොම හරි කරන්නේ. ඒකත් හරි. අනේ අක්කේ ඔයා ටීවී එකක් ගේන්නකෝ. ඔව්වක්කේ ඔයා ටීවී එකක් ගේන්න. බලමුකෝ. කතාව යතිදී ඉතින් මේ අපි ඔක්කොම ළමයි යන්නේ මේක සරෝජලයි අපි දෙකොල්ලම යන්නේ ඒ ගෙදර ටීවී බලන්න. ඉතින් මේ පොඩි ළමෙක් ඒගොල්ලෝගේ අර කබඩ් එකේ වීදුරුව කැඩුවා. ඔයා කියන්නේ ඒ ගෑණි කොටුම් බැලලා එලව ගත්තානේ. මට නම් හොඳටම ලැජ්ජා හිතුණා. ඉතින් මොනවටද ඔයා මේ අනුන් ගානවල ටීවී බලන්නේ? දැන් අර ගෑනු එක්කෙනා කබඩේ කඩුව එක්කෙනාට තෑගි අරන් දෙයි මේ ටීවී බලන එක කරදරකාරව නැවතුවට. ඔව් ඒක නම් ඇත්ත තමයි. මේ මම ටීවී එකක් කරන් දෙන්න. ඊට පස්සේ ඉවරයි. අනේ රංජන් මං වට කියන්න කියලාම හිටියේ. මං හිතනකොටමයි ඔයා කිව්වේ. ඔයාට පුළුවන් ද මට ටීවී එකක් අරන් දෙන්න? දැන් ඔයාලට තේරුණා නේද මම කොච්චර සමීපද කියලා? ඔයා හිතනකොට මට දැනෙලා ඉවරයි. මං ඔයාට මගේ පඩියෙන් ටික ටික ගෙවන්නම්. තියාගන්න ඔයාගේ මහලුක පඩිය. කප්පන් සිලේ අමාරු කාර්යයක්. මිනිමරුන් දෙකකට නඩු. කප්පන් ගැහිලි මංකොල්ල කෑම 20ක් විතර. එහෙම කියලා ඌට බයලා බෑ. මං සිලේට කතා කරන්නේ. මම විශ්වාස හොඳයි නේද? හොඳයි මුදලාලි. අපි හොරට කරන්නේත් නැහැ. වැඩි ලාභයක් තියාගන්නෙත් නැහැ. ඒක නිසා දැන් මිනිස්සුන්ට පුරුදු වෙලා තියෙනවා. බොහොම හොඳයි. කොහොමද තමයි ඉස්සරහ බලන්න කරන්න ඕන. එහෙනම් මුදලාලි මං ගිහිල්ලා එන්නද? හොඳයි. මං සිලේ ගා බලා ගන්න. අනේ පුතේ ටීවී එකක්ද? ඔන්න අම්මේ සල්ලි කියලා බැලුවේ නෑ ටීවී එකක් ගෙනාවා.
පස්සේනේ. අම්මා මොකද තැන් තැන් වල යන්නේ ටීවී බලන්න. මෙච්චර ලොකු පුතෙක් ඉද්දි. උඹට කොහෙන්ද පුතේ මෙච්චර සල්ලි ගොඩක්? මෙයා නෙමෙයි යන්නේ ගෙනාවේ. මම ගෙනාවේ.